Recording in progress. ආයුබෝවන් ඔබ අද දවසේදී මේ සම්බන්ධ වෙන්නේ මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනයේ මනෝ උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දීමේ වැඩසටහන එක්කයි. ඉතින් මෙතන සිටින හැම කෙනෙක්ම මේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙන්න ඕනේ. ඉතින් ඔබ පාඨමාලාව හැදෑරීමට කලින් මේ පාඨමාලාව තුල මොනවද උගන්වන්නේ ඒ වගේම අපේ ආයතනය ගැන දැන ගැනීම වැදගත් වෙනවා. අන්න ඒ නිසා අපි අද දවසේදී මේ පාඨමාලාව පිළිබඳව මේක උගන්වන විෂයන් පිළිබඳව ගුරුවරුන් කවුද කියන එක ඒ වගේම අපේ ආයතනය ගැන කියන මේ හැම කරුණක්ම අද දවසේදී මම ඔබ සමගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි මුලින්ම බලමු අපි මේ පාඨමාලාව ඉදිරිපත් කිරීමේ අපේ අරමුණ මොකක්ද? විශේෂයෙන්ම අපි මේ පාඨමාලාව ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ දැනුම වර්ධනය කිරීමේ අරමුණ. ඒ කියන්නේ මේ පාඨමාලාව ඔබ හැදෑරුවොත් ඔබට විශාල දැනුමක් මේ තුලින් ලැබෙනවා. එතකොට ඔබට න්‍යායාත්මක දැනුම, ඒ වගේම කොහොමද මේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කියන අවබෝධයක්. ඔබට විශාල පුළුල් අවබෝධයක් මේ හරහා ලබා දීම අපේ අරමුණක් වෙනවා. ඒ වගේම ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කිරීම. දරුවනේ ඔබ මනෝ උපදේශන ඩිප්ලෝමාවකුයි මේ හදාරන්නේ. ඒතර මනෝ උපදේශකවරයෙක් වෙනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේක ඇත්තටම ප්‍රායෝගිකව සිදු වෙන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම උපදේශකවරයෙකුට ඒ ප්‍රායෝගික කුසලතාවය තියෙන්නට ඕනේ. ඉතින් අපි ඔබට මේ පාඨමාලාව තුළ අපේ අරමුණක් බවට පත් වෙන ඔබේ මේ කුසලතා උපදේශන කුසලතා වැඩි දියුණු කිරීම. අපි ඔයාලට ඒක ප්‍රැක්ටිස් කරවනවා. මේ උපදේශන ශිල්පීය ක්‍රම ඊළඟට කොයි විදිහටද අපි ඇසස්මන්ට් එකක් කරන්නේ? නැත්නම් තක්සේරු කරන්නේ කොහොමද? කියන දේවල් පිළිබඳව ඔබට ප්‍රායෝගික කුසලතා පුහුණුවක් අපි ලබා දීම අරමුණු කරනවා. ඒ වගේම තමයි අපි උපදේශනය කරද්දී අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ කාරණාවක් තමයි ආචාර ධර්ම. එතකොට ආචාර ධර්ම ගැන දන්නේ නැතිව යම්කිසි කෙනෙක් උපදේශනයේ නිරත වෙනවා නම් එයා අතින් සේවාලාභීන්ට අයහපතක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ආචාර ධර්ම ගැන ඔබව දැනුවත් කිරීමත් සිදු කරනවා. ඒතර අපේ තියෙන වෘත්තීය ප්‍රමිතීන් මොනවද? නේ? ඒ වගේම කොයි විදිහට මේ සදාචාරාත්මක මූලධර්ම අපි පාවිච්චි කරන්න ඕනේ කියන කරුණු කාරණා ගැන හොඳ අවබෝධයක් ඔබට ලබා දීමත් අපි අරමුණු කරනවා. ඊළඟට උපදේශන සැකසුම් වල ආරම්භක මට්ටමේ තනතුරු සඳහා හෝ මනෝවිද්‍යාව හෝ ආශ්‍රය ශ්‍රේෂ්ඨ වල වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා සිසුන් සූදානම් කිරීම. ඔබ මේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවොත් ඔබට එතනින් එහාට තියෙන මාවත, ඒ කියන්නේ HND එකක් නැත්නම් ඩිග්‍රී එකක් වගේ මට්ටමකට යනකොට ඔබට ලොකු පහසුවක් සැලසෙනවා. මොකද මේ ඩිප්ලෝමා එක ගත්තාම මේකේ උගන්වන දේවල් හැම එකක්ම ගොඩක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අපි ඒක හරි සරලව ඉඳලා කියලා දෙනවා. ඒ නිසා ඇඩ්වාන්ස් කිව්වම බය වෙන්න එපා. නේ ඔබට මනෝවිද්‍යා දැනුමක් මේ වෙනකොට නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ අවශ්‍ය කරන හැම දෙයක්ම ඔබට හොඳින් කියලා දෙනවා. ඒ නිසා කිසිම ගැටලුවකින් තොරව ඔබට ඒ හැම දෙයක්ම අවබෝධ කරගෙන ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පුද්ගලික වර්ධනය දිරිමත් කිරීම. ඒ වගේම මේ පාඨමාලාව හැදෑරීම තුළින් ඔබගේ යම් පෞරුෂයේ අඩුපාඩුකම් මොන හරි තියෙනවනේ ඒ දේවල් හදා ගන්න අවස්ථාව තියෙනවා. මොකද අපේ ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා. එතකොට ඒ පුහුණුව තුළට ආවහම ඔයාලගේ බැජ් එකේ ඉන්න කට්ටියව අඳුර ගන්න, ඒ වගේම කණ්ඩායම් ප්‍රතිකාර කරන්න මේ දේවල් එක්ක ඔබේ පෞරුෂයත් තවත් බිල්ඩ් අප් වෙනවා. ඉතින් ඒ නිසාත් ඔබට මේ පාඨමාලාව හැදෑරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඔබට මේ උපදේශන ඩිප්ලෝමාවක් හැදෑරීමේදී අපිට සම්පූර්ණයෙන් උපදේශනය වගේ විෂයක් ඔන්ලයින් හරහා විතරක්ම කරන්න බෑ. මොකද මේක ප්‍රායෝගික විෂයක්. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේක කට්ටියත් එක්ක එකතු වෙලා කරන්න.
ඒ සඳහාත් අනිවාර්යයෙන්ම ඔබට පුහුණුවක් ලබා දීම අපේ අරමුණක් බවට පත් වෙනවා. එතකොට මේ පාඨමාලාව විස්තර ගැන කතා කරොත් පාඨමාලාවේ කාලය මාස 12ක් අවුරුද්ද. මොකද දරුවනේ සාමාන්‍යයෙන් උපදේශකවරයෙක් වෙන්නට අවශ්‍ය අවම සුදුසුකම තමයි වසරක උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබෙනවා. වසරකට අඩු ඩිප්ලෝමා පාඨමාලාවක් නම් හදාරලා තියෙන්නේ ඒක මනෝපදේශකවරයෙක් වීම සඳහා සුදුසුකමක් නෙවෙයි. ඒක අනිවාර්ය සුදුසුකමක් වෙනවා අවුරුද්දක ඩිප්ලෝමාවක් හදාරා තිබීම. ඉතින් ඒ නිසා අපේ ඩිප්ලෝමාව වසරක ඩිප්ලෝමාවක්. එතකොට මේ අවුරුද්ද පුරාවටම ඔබට උපදේශනයේ ඒ වගේම මනෝ ප්‍රතිකාරවල ගැඹුරට යන්න පරතරට යන්න අපි ඔබට උදව් කරනවා. ඒ වගේම මේකේ මාධ්‍ය ගැන කතා කරොත් අපි ඔයාට පැහැදිලි කිරීම කරන මාධ්‍ය සිංහල. හැබැයි අපි හැම විෂයකදීම ඒ කියන්නේ හැම ටොපික් එකකදීම ඔබට සිංහල අපේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එක දෙනවා කොහොමත් ඒ වගේම ඔබට ඉංග්ලිෂ් නෝට් එකක් ලබා දෙනවා. ඒ වගේම ලයිව් දේශනයක් තිබුණත් ඒ ලයිව් දේශනයේ පැහැදිලි කිරීමේ ටික අපි සිංහලෙන් කරනවා. හැබැයි ඒ ලයිව් දේශනේ ඔයාලට ඉංග්ලිෂ් නෝට් එක අපි LMS එකට අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලට මේ භාෂා මාධ්‍ය ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි භාෂා මාධ්‍ය දෙකෙන්ම ඔබට නෝට්ස් සපයන නිසා. එතකොට ඔබට විභාගයට ඔබ කැමති මාධ්‍යයකින් පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. එතකොට විභාග පැවැත්වෙන්නේ ඔන්ලයින් හරහා. ඒ කියන්නේ ඔයාගේ මුල් මාස 9 තුල අපි මුලින් ඉගෙන ගන්න න්‍යායාත්මක දැනුම සම්බන්ධව වන විභාග පැවැත්වෙන්නේ ඔන්ලයින් හරහා. ඊට පස්සේ ක්ලිනිකල් ට්‍රේනින් එක වෙනස් වෙනවා. මම ඒක ඉස්සරහට යනකොට කියන්නම්. ඊළඟට ක්වොලිෆිකේෂන්. මොනවද මේකට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන සුදුසුකම්? දරුවනේ උපදේශකවරයෙක් වෙන්න නම් ඔයාගේ අපි බලනවා ඩිප්ලෝමා පාඨමාලාවේ අවම සුදුසුකම තමයි A level සඳහා ඔබට අවමයෙන් S සාමාර්ථ 3ක්වත් තියෙන්නට ඕන. නේ? ඒ කියන්නේ ඔයා පාස් වෙලා තියෙනවා. A level අසමත් නම් අපහසුයි. ඒතර A level යම් කිසි කෙනෙක් අසමත් නම් ඒ කෙනාට සිදු වෙනවා සර්ටිෆිකේට් කෝස් ඉඳලා එන්න. නේ? එතකොට එහෙම නැත්තම් ඔබට SLNI PC එකේ ලයිසන් එක ගන්න ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා A level සමත් නම් තමයි ඔබට මේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දැන් ඔබ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරද්දී ඒකේ ක්‍රෙඩිට්ස් ගන්න ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නට ඕන. එතකොට ක්‍රෙඩිට් ගැන කතා කරොත් අපේ ක්‍රෙඩිට් 30ක් තියෙනවා. එතකොට ලෙවල් එක ගැන කතා කරොත් SLQF level නම් level 3, NVQ level නම් level 5 යටතට තමයි වැටෙන්නේ. ඊළඟට උගන්වන ආකාරය ගත්තහම 75ක් ඔන්ලයින් 25ක් ෆිසිකල්. 75ක් ඔන්ලයින් 25ක් ෆිසිකල්. ඒ කියන්නේ ඔයාට පාඨමාලාවේ මාස 9ක් ඔන්ලයින් තියෙනවා. හැබැයි අන්තිම මාස 3 ඔබට ෆිසිකල් ක්ලාස් පැවැත්වෙනවා. එතකොට සමහරක් කෙනෙක් ඉන්න පුළුවන් පිට රටේ ඉන්න කෙනෙක් ඒ වගේ කෙනෙකුට ගැටලුවක් නැහැ ඔන්ලයින් හරහා ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැති අනිත් අයට ෆිසිකල් අපේ ක්ලිනිකල් ට්‍රේනින් එක තියෙනවා. මොකද ඒක ෆිසිකල් ඇවිල්ලාම කරන එක තමයි ගොඩක්ම හොඳ එක්ස්පීරියන්ස් එක ගන්න එක තමයි හොඳ. අපි ඔන්ලයින් ඉන්නවට වැඩිය. ඒ නිසා පිටරට ඉන්න කෙනෙක් ප්‍රශ්නයක් නැහැ. අනිත් හැමෝම ඒ මාස 3 ෆිසිකල් සම්බන්ධ වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඊළඟට ඔබ දැන් මේ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළාට පස්සේ ඔබට ලැබෙන වටිනා අවස්ථාවක් තමයි ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ සමාජිකත්වයේ ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනය කියන්නේ මොකක්ද කියලා මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ලංකාවට උපදේශනය ගෙන ආපු කට්ටියගේ හිටපු ප්‍රධානියෙක් තමයි මහාචාර්ය ඩී.එස්. රණවක මහතා කියලා කියන්නේ. එතුමා විසින් ආරම්භ කරනවා උපදේශකවරුන් වෙනුවෙන් සංගමය. ඒ සංගමය තමයි මේ SLNIPC නැත්නම් ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනය කියලා කියන්නේ. ඒ ලංකාවේ පළවෙනිම උපදේශන සංගමය තමයි මේ SLNIPC එක. ඉතින් ඔබට මේ පාඨමාලාව සම්පූර්ණ කරාට පසුව පුළුවන්කම තියෙනවා
SLNIPC එකේ ලයිසන්ස් කවුන්සලර් කෙනෙක් බවට පත් වෙන්න. ඒක ඔබට ලැබෙන වටිනා අවස්ථාවක්. මොකද අපේ ආයතනය SLNIPC එකත් එක්ක ඇෆ්ලියේට් වෙලා තියෙනවා. ඒතර ඔයාලට බලන්න පුළුවන් SLNIPC වෙබ්සයිට් එකට ගියොත් අපේ ආයතනයේ නම ලෝගෝ එක සඳහන් වෙනවා. එතකොට ඔබට ඩිප්ලෝමා පාඨමාලා අවසන් කළායින් පසුව පුළුවන්කම ලැබෙනවා ඒ එක්සෑම් එකට ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. අපි ඒ සඳහා ඔබව සූදානම් කිරීමක් කරනවා. ඒකට අපේ ආයතනයේ ඒකට අවශ්‍ය කරන විභාගය ඔබ වෙනුවෙන් පැවැත්වෙනවා. ඊළඟට අපේ ලෙක්චර් පැනල් එක කවුද මොනවද මේ සබ්ජෙක්ට්ස් කියලාත් මම පැහැදිලි කිරීමක් කරන්න. විෂය. මේ තියෙන්නේ අපි ඔයාලට මේ මාස 12 තුල උගන්වන විෂයන් ටික. එතකොට මේකේ තියෙනවා මුලින්ම මූලික මනෝවිද්‍යාව basic psychology. එතකොට මේ basic psychology කියලා කියන්නේ මනෝවිද්‍යාවේ මූලික දේවල්, මූලික න්‍යායන් පිළිබඳව කතා කරන විෂය. يعني මතකය, නින්ද, අභිප්‍රේරණය, පෞරුෂය වගේ විෂයන් ගැන නැත්නම් ටොපික්ස් ගැන කතා කරන විෂය තමයි මූලික මනෝවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ බේසික් සංකල්ප ටික ඔබ දන්නවා නම් තමයි ඔබට අනිත් ඒවා ලේසි වෙන්නේ. එතකොට අපේ මේ උගන්වන ක්‍රමෙත් වෙනසක් තියෙනවා. දැන් අපි ඔයාලට උගන්වන්නේ මේ විෂයන් ඔක්කොම එකපාර උගන්වන්නේ නැහැ. මොකද දැන් මනෝවිද්‍යාවට ඔබ අලුත් නම් ඔබට විෂයන් ගොඩක් එකපාර ඉගෙන ගන්න එක අපහසුයි. ඒ නිසා අපි උගන්වන්නේ ඔබට එක එක විෂයෙන් විෂයට. එතකොට එක මාසයක් ඔබට එක විෂයකින් පටන් අරගෙන ඒ විෂය අවසන් කරලා ඒ විෂයට අදාළ විභාගයේ පැවැත්වෙනවා. එතකොට එතනින් පස්සේ ඒ විෂය ඉවරයි. ඊට පස්සේ මාසේ අනිත් විෂය උගන්වනවා ඒකට අදාළ විභාගයේ පැවැත්වෙනවා. ඒ විදිහට දිගින් දිගට යන්නේ. එතකොට ඔබට එකපාර ඔක්කොම විෂයන් ඉගෙන ගන්න ඒ ඔක්කොටම එක්සෑම් ලියන්න වෙන්නේ නැහැ. ඒක ඔබට පහසුවක් වෙනවා. එතකොට මේ මූලික මනෝවිද්‍යාව කියන විෂයේදී අන්න ඒ විදිහට අපි මූලික කරුණු ගැන කතා කරනවා. ඊළඟට අසාමාන්‍ය මනෝවිද්‍යාව. උපදේශකවරයෙක් වෙනකොට අනිවාර්යයෙන්ම ඔබ මානසික රෝග ගැන දැනගෙන ඉන්නට ඕන. අපි සේවාලාභියෙක්ව හම්බ වෙලා එයාගේ තියෙන ඩයග්නෝස් එක තීරණය කරන්න නම් අපිට මේ මානසික අක්‍රමතා පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එතකොට මේ මානසික අක්‍රමතා පිළිබඳව කතා කරන විෂය තමයි අපි මේ අසාමාන්‍ය මනෝවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අපි DSM-5 එකට අනුව DSM-5 කියලා කියන්නේ මානසික රෝග වර්ගීකරණයේ අලුත්ම අප්ඩේට් එක. එතකොට ඒට අනුව තමයි අපි ඔයාලට මේ ඩිප්ලෝමා පාඨමාලාව තුළ ඉගැන්වීම් කටයුතු කරන්නේ. ඊළඟට ළමා මනෝව්‍යාධි වේදය. මේ විෂය තුලදී අපි කතා කරනවා දරුවන්ට ඇති වෙන්න පුළුවන් නියුරෝ සංවර්ධන අක්‍රමතා පිළිබඳව. ඒ වගේම තවත් අක්‍රමතා ඉගෙනුම් දුෂ්කරතා තියෙනවා. ඒ වගේ අක්‍රමතා දරුවන්ට විශේෂ වෙච්ච අක්‍රමතා ගැන කතා කරනවා. එතකොට ඒ දරුවන් එක්ක කොහොමද ගනුදෙනු කරන්නට ඕනේ කියන දේවල්, ඒ දරුවෙක්ව හඳුනගන්නේ කොයි විදිහටද කියන දේවල් ගැන අපි මේ විෂය තුලදී කතා කරනවා. ඊළඟට අධිමනෝවිද්‍යාව පැරාසයිකොලොජි. පැරාසයිකොලොජි කියලා කියන්නේ අද වෙනකොට මනෝවිද්‍යාවේ ගොඩක්ම ප්‍රචලිත විෂයක්. එතකොට මේ අධිමනෝවිද්‍යාව තුළ අපි කතා කරනවා අපේ ඇසට නොපෙනෙන දේවල් ගැන. එතකොට අපි කතා කරනවා මේ විශ්ව යථාර්ථයක් ගැන කතා කරනවා. මේ විශ්වය ගැන කතා කරනවා. ඒ වගේම ගහකොළ ගැන කතා කරනවා. සතා සිව්පාව ගැන අපි නොදන්න කරුණු රාශියක් මේ විෂය තුළ කතා කරනවා. නේ? ඒ වගේම නොපෙනෙන බලවේග ගැනත් මේ විෂය තුළ කතා කරනවා. ඒ වගේම පර්යේෂණ කරනවා. ඉතින් ඒ නිසා මේ අධිමනෝවිද්‍යාව කියන ශාස්ත්‍රය අද වෙනකොට බටහිර ගොඩක්ම ප්‍රචලිතයි. හැබැයි ලංකාවේ එච්චරම මේ විෂය ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඒ නිසා අපේ ඩිප්ලෝමා පාඨමාලාව තුළ ඔබට මේ විෂය උගන්වනවා. මොකද ඒක ගැන දැනගෙනම ඉන්න ඕනේ. සමහරක් වෙලාවට උපදේශනයේට අපි ළඟට එන සේවාලාභීන් එක්ක කතා කරද්දී යාලට ප්‍රතිකාර කරන්න ගද්දි තේරෙනවා මෙයාලට මේ මානසික අක්‍රමතාවයකට එහා ගියපු දෙයක් තියෙනවා වගේ. නේ? ඒතර අන්න ඒ දේවල් ගැන අපි දැනගෙන හිටියොත් තමයි අපිට ඒක හරියට තේරුම් ගන්න පුළුවන්. මානසික අක්‍රමතාවයක් කොහොමද ඒ වගේ දෙයකින් වෙන් කර හඳුනගන්නේ කියන එක තේරුම් ගන්න නම් අපි ඒව ගැන දැනගෙන ඉන්න. ඒ නිසා අපි මේ විෂය ඔයාලට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින්ම කතා කරනවා. විශේෂයෙන්ම අපි මේ අධිමනෝවිද්‍යාව කියන විෂය තුලදී
කතා කරන දේවල් අපි මෝහනය තුළදී ගොඩාක් ඔයාලට ප්‍රැක්ටිකලි පෙන්නනවා. දැන් මෝහනයේ සෙෂන් එකක් ඔයාලට වෙනම තියෙනවා. එතකොට මේ සෙෂන්ස් වලදී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කොයි විදිහටද මේ දැන් අපිට ඇසට නොපෙනෙන දේවල් යම් යම් බලවේග අපි අමනුෂ්‍ය ආත්ම කියලා කියන ඒ වගේ දේවල් ඇත්තටම තියෙනවද නැත්ද කියන දේවලුත් ඔයාලට ඒ වැඩි දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සෞඛ්‍ය මනෝවිද්‍යාව. සෞඛ්‍ය මනෝවිද්‍යාව කියලා කියන්නේ මෙතනදී අපි කතා කරනවා අපේ ඇඟ ගැන. අපිට කොයි විදිහටද අපේ හෝමෝන මේ අපේ මානසික ක්‍රියාකාරීත්වයත් එක්ක හෝමෝන වෙනස් වෙන්නේ. ඒකේ බලපෑම ශාරීරික රෝග දක්වා අපිව රැගෙන යන්නේ කොහොමද? මේ දීර්ඝකාලීනව අපි ස්ට්‍රෙස් එකකින් හිටියොත් ඒකේ බලපෑම මොන විදිහටද අපේ ශරීරයට ඇති වෙන්නේ? අපි දීර්ඝකාලීනව ස්ට්‍රෙස් එකේ හිටියොත් අපිට දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග, මේ අධිරුධිර පීඩනය මේ වගේ ලෙඩ රෝග රාශියක් ඇති වෙනවා. අපි හැබැයි දන්නේ නැහැ ඔය ටික. ඒතර ඒ විදිහට ශරීරයට ඇතිවන බලපෑම් ගැන අපි සෞඛ්‍ය මනෝවිද්‍යාව තුළදී කතා කරනවා. ඊළඟට උපදේශන මනෝවිද්‍යාව. උපදේශන මනෝවිද්‍යාව කියන්නේ උපදේශනයේ තියෙන න්‍යායන් පිළිබඳව ඊළඟට උපදේශනයේ තියෙන මූලිකාංග ගැන කතා කරන විෂය. එතකොට මේ විෂය තුළදී ඔබට උපදේශනය ගැන ඒ ගුරුකුල ගැන අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ උපදේශන ආචාර ධර්ම. එතකොට අපි උපදේශනය කරද්දී අනිවාර්යයෙන්ම එතික්ස් අනුගමනය කරන්නට ඕනේ. නේ? ඒතකොට මේ එතික්ස් වලට අනුව අපි වැඩ කටයුතු කරොත් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන එතික්ස් කිහිපයක් ගැන කතා කරොත් අපිට සේවාලාභීන්ගේ කතා වෙනත් අයත් එක්ක ෂෙයා කරගන්න බෑ. නේ? යාගේ අනන්‍යතාවය හෙලි කරලා එහෙම ෂෙයා කරන්න බෑ. ඒක වැරදි. එහෙම කරොත් ඒ සේවාලාභියාගේ රහස්‍යභාවය අපි කඩ කරා වෙනවා. එතකොට අපි ඒ වගේ කාත් එක්කවත් මේ දේවල් ෂෙයා නොකර අපි සේවාලාභියාගේ විශ්වාසය රකින්නට ඕන. ඒ වගේම තමයි අපි සේවාලාභියාගේ තත්ත්වයේ තරාතිරම නොබලා යාට ගරු සැලකිලි දක්වන්නට ඕනේ. අපි යාත් එක්ක අනවශ්‍ය සම්බන්ධතාවලට යන්නත් බෑ. නේ? අපිට අපේ සේවාලාභියෙක් කවදාවත් විවාහ කරගන්න බෑ. ආචාර ධර්ම තියෙනවා ඒවට. එහෙම කරන්න බෑ. ඒ වගේම අපිට ප්‍රේම සම්බන්ධතා පවත්වන්න වෙනත් මිත්‍ර සම්බන්ධතාවක්වත් පවත්වන්න ලිංගික සම්බන්ධයක් කිසිම දෙයකට යන්න බෑ. ඒතර මේ වගේ ආචාර ධර්ම රාශියක් තියෙනවා. ඒතර ඒව ගැනත් හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම ඔබට තියෙන්නට ඕන. ඒතර මේ ආචාර ධර්ම ගැන කතා කරන විෂය තමයි මේ උපදේශන ආචාර ධර්ම කියලා කියන්නේ. ඊළඟට උපදේශන කුසලතා, counseling skills. ඒතර මේ සබ්ජෙක්ට් එක යටතේ අපි කතා කරන උපදේශකවරයෙකුට තියෙන්න ඕනේ කුසලතා ගැන. يعني අපි උපදේශකවරයෙක් විදිහට කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම අපිට හොඳ ස්කිල් එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් දැන් ඔබට හිතෙන්න පුළුවන් උපදේශනය කරනවා කියන්නේ කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්නවා කියන එක. නෑ, ඒක එහෙම නෙවෙයි ඇත්තටම. උපදේශනය කරනවා කියලා කියන එක ඔයාලට ප්‍රැක්ටිස් කරද්දී තේරෙයි හරි අමාරුයි. එන කෙනෙක් කියන දේ නිකන් අහගෙන ඉන්නව නෙවෙයි. අපි හරියට කවුන්සලින් ස්කිල්ස් පාවිච්චි කරමින් තමයි අහගෙන ඉන්නේ. ඒ නිසා ඒක අපහසු වෙන්නේ. එතකොට ඔයාට ඒක අපහසු වෙන්නේ නෑ ඔයා හරියට ප්‍රැක්ටිස් කරොත්. මොකද අපි ක්ලිනිකල් ට්‍රේනින් එක තුල ඔයාට මේවා ප්‍රැක්ටිස් කරනවා. ඒකට ඔයාට හොඳ පුහුණුවක් එනවා ඒ දේවල් කරගන්න. නේ? එසා කිසිම බයක් නැතුව ඔයාට උපදේශන වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එවැනි කුසලතා ගැන කතා කරොත් ඇක්ටිව් ලිස්නින් තියෙන්නට ඕනේ. ඔයාට හොඳ සක්‍රීය සවන් දීමක් තියෙන්න. ඒ කියන්නේ යා කියන දෙයටම හරියට අවධානය දීගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපි සේවාලාභියත් එක්ක කතා කරද්දී යා පළවෙනි සැරේ ආවහම අපිත් එක්ක කෙලින්ම කතා කරන්නේ නැහැ. එතකොට අපි තමයි යාව කතාවට යොමු කරගන්න ඕනේ. අපිත් සද්ද නැතුව හිටියොත් සේවාලාභියත් මුකුත් කියන්නේ නැහැ. ඒ නිසා එහෙම නැතිව අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ සේවාලාභියාව කතාවට පොළඹව ගන්න. නේ? ඒ වගේම අපිට තියෙන්නට ඕනේ හොඳ කරුණාවන්ත හිතක්. ඒකට ඒ වගේම තව ඉස්සරහට යනකොට තව ගොඩාක් කුසලතා තියෙනවා. ඒතර මම ඔක්කොම කියන බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඉගෙන ගන්නකොට තේරෙයි. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන කුසලතාව මොනවද කියන දේවල් ගැන ඔයාව ප්‍රැක්ටිස් කරන විෂය තමයි උපදේශන කුසලතා කියලා කියන්නේ. ඊළඟට සාමාන්‍ය ක්‍රම ශිල්ප, general techniques. සාමාන්‍ය ක්‍රම ශිල්ප කියලා කියන්නේ මෙතනදී අපි කතා කරනවා මේ ප්‍රධාන ගුරුකුල විසින් ඉදිරිපත් කරපු මනෝ ප්‍රතිකාරක ක්‍රම ශිල්ප ගැන. එතකොට මේ ගුරුකුල විසින් ඉදිරිපත් කරපු ක්‍රම ශිල්ප කියලා ගත්තාම දැන් මනෝ විශ්ලේෂණවාදී ගුරුකුලයේ විසින් ඉදිරිපත් කරනවා නිදහස් සංගঠনය, සිහින විශ්ලේෂණය වගේ ක්‍රම ශිල්ප.
ඊළඟට චර්යාවාදී ගුරුකුලයේ මගින් ඉදිරිපත් කරන චර්යාවාදී ක්‍රමශීල. ඊට පස්සේ ප්‍රචාරණ චර්යාවාදී ඉදිරිපත් කරන ප්‍රචාරණ චර්යාවාදී ක්‍රමශීල. ඊළඟට සාන්දෘෂ්ටිකවාදී ගුරුකුලයේ විසින් ඉදිරිපත් කරන සාන්දෘෂ්ටික ක්‍රමශීල. ඊටසේ මානුෂවාදී ගුරුකුලයේ මානුෂවාදී ක්‍රමශීල. ඒතර ඒ විදිහට ඉදිරිපත් කරලා තියෙන ක්‍රමශිල්ප ගැන තමයි මේ ජෙනරල් ටෙක්නික්ස් කියන විෂය තුල අපි කතා කරන්නේ. ඒ කියන්නේ මේවා ප්‍රතිකාර. ක්‍රමශිල්ප කියන්නේ ප්‍රතිකාර. එතකොට ඒ විෂය තුලත් ප්‍රතිකාර රාශියක් ඔබට හමු වෙනවා. ඒතර ඒ ප්‍රතිකාර විතරක් මදි අපි උපදේශනය කරන්නේ. දැන් ගොඩක් ඩිප්ලෝමා පාඨමාලා මෙන්න මෙතනින් නවතිනවා. සාමාන්‍ය ක්‍රමශිල්පවල. හැබැයි අපේ ඩිප්ලෝමා පාඨමාලාව තුළ ඔයාලට තව විශේෂ විෂයක් තියෙනවා මනෝ ප්‍රතිකාරක ක්‍රමශිල්ප. මනෝ චිකිත්සක ක්‍රමශිල්ප. සයිකෝതെරපියුටික් ටෙක්නික්ස්. ඒතර මේ විෂය තුළ අර ගුරුකුල විසින් ඉදිරිපත් කරපු ප්‍රතිකාර වලට අමතරව තව එහාට ගියපු ගොඩාක් ඇඩ්වාන්ස් ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරමු. එතකොට ඔයාලට ප්‍රතිකාරම ඔක්කොම මේ ඩිප්ලෝමා පාඨමාලාව තුළ 100කට වැඩි අහුවෙනවා නේ. ඒකට ඔයා ඔක්කොම ප්‍රතිකාර ඉගෙන ගන්නවා. දැන් අපිට එන හැම ක්ලයන්ට්ම ඔය ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ හැබැයි. හැබැයි ක්ලයන්ට් ගැළපෙන විදිහට අපි ප්‍රතිකාර යොදා ගන්න දැනගන්න ඕනේ. ඒ නිසා මේ ඔක්කොම ඉගෙනගෙන තියෙන එක ඔයාට ගොඩක් වටිනවා. මොකද ඔයාට ඕනම ඩිසෝඩර් එකක් තියෙන ක්ලයන්ට් කෙනෙක් ආවොත් එතකොට ඒ ප්‍රතිකාර යොදා ගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා බෙහෙත් ගන්න ඕන ක්ලයන්ට්ලත් නෑ මම ඔයාට මනෝ ප්‍රතිකාර කරන්නම් කියලා ඉන්න බෑ. මොකද ඒවත් ආචාරධර්ම කඩකිරීම. එහෙම නෙමෙයි නේ. බෙහෙත් ගන්න ඕනේ කියලා තේරුණොත් අපි ආව බෙහෙත් වලට යොමු කරනවා. ඒ වගේම බෙහෙතුයි උපදේශනය දෙකම යන්න ඕනේ කියලා තේරුණොත් දෙකම යන්න යාට රෙකමන්ඩ් කරනවා. ඒ විදිහට හරියට අපි මේ වැඩේ කරන්නට ඕනේ. ඊළඟට මම ඔබට අපේ ආචාර්යවරුන් හඳුන්වලා දෙන්නම්. අපේ ඇකඩමික් ඇඩ්වයිසර් නැත්නම් අපිට මේ පාඨමාලාව සඳහා උදව් උපකාර කරන අපේ තියෙන අඩුපාඩුකම් අපිට පෙන්වලා දෙන අපේ ඇකඩමික් ඇඩ්වයිසර් විදියට ඉන්නවා SLNIPC හි සභාපතිතුමා මහාචාර්ය DS රණවක මහතා. එතකොට එතුමා තමයි අපේ ඇකඩමික් ඇඩ්වයිසර් වෙන්නේ. එතකොට ඊළඟට ඉන්නවා මම දුලංජලයන් වැලිකන්ද. මම ඇසිස්ටන්ට් සෙක්‍රටරි විදිහට SLNIPC එකේ කටයුතු කරනවා. ඒ වගේම මගේ අධ්‍යාපන සුසුකම් ගැන කතා කරොත් මම කැලණි විශ්වවිද්‍යාලයේ මගේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේම මගේ මාස්ටර්ස් උපාධිය හදාරනවා බෞද්ධ ආයුර්වේද උපදේශනය සම්බන්ධයෙන්. ඒ වගේම මම SLNIPC එකේ parapsychology and advanced treatment planning සම්බන්ධ HND එකත් ඒ වගේම counseling and psychotherapy diploma පාඨමාලාවත් හදාarලා තියෙනවා. එතකොට ඒ දේවල් එක්කම මගේ වෘත්ති අත්දැකීම් මම 2018 වර්ෂයේ සිට අද දක්වාම උපදේශනය තුල නිරත වෙලා ඉන්නවා. ඒකට ඒ අත්දැකීම් හැම දෙයක් එක්කම මම ඔබට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඊළඟට මිස් අචිනි පූර්ණිමා ද සිල්වා. ඒතර මෙතුමිය ගැන කතා කරොත් මෙතුමියත් මනෝවිද්‍යාඥවරියක්. ඒ වගේම ඇයගේ අධ්‍යාපන සුසුකම් ගැන කතා කරද්දී ඇය පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ තමයි ඇගේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය හදාarලා තියෙන්නේ. ඒ වගේම ඇය කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ ආයුර්වේද උපදේශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාarලා තියෙනවා. ඒ වගේම ඇය මේ වෙනකොට උපදේශනයේ නිරත වෙන ජ්‍යෙෂ්ඨ මනෝපදේශකාවක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඉතින් එතුමියත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඔබට ඉගැන්වීම සඳහා. ඊළඟට මේ සඳරුවනි දීප්තිකා. එතකොට මෙතුමිය ගැන කතා කරොත් මෙතුමියත් මනෝපදේශිකාවක්. ඒ වගේම එතුමිය සතිපාසලේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ වගේම අපේ ඩිප්ලෝමා පාඨමාලාවේ කතිකාචාර්යවරියක් විදිහට ඇය කටයුතු කරනවා. ඊළඟට තවත් සයිකොලොජිස්ට් කෙනෙක් ඩොක්ටර් හසින්ත හේවවසම් අපිත් එක්ක අපේ ලෙක්චර් පැනල් එකේ ඉන්නවා. එතකොට මම හිතන්නේ ගොඩක් අය මිස්ටර් හසින්ත හේවවසම්ව නම් දන්නවා. එතකොට අපේ ලෙක්චර් පැනල් එකේ ඉන්න තවත් ලෙක්චරර් කෙනෙක් එතුමා. එතකොට එතුමා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ වගේම
සයිකොලොජි සම්බන්ධයෙන් බැචලර් එකක් ඒ වගේම මාස්ටර්ස් එතුමාට තියෙනවා. ඊළඟට ලෝය කෙනෙක් ඉන්නවා. ලෝය කෙනෙක් ඉන්නේ මොකටද කියලා ඔයාලා බලනවා ඇති. මොකද උපදේශකවරයෙක් වෙනකොට ඔයා ලීගල් සයිඩ් එකක් දැනගෙන ඉන්න ඕනේ. මොකද ලීගල් සයිඩ් එක නැතිව අපිට උපදේශනය කරන්න අමාරුයි. සමහරක් විට සේවාලාභීන් ඇවිල්ලා ඔබෙන් අහන්න පුළුවන් එක එක නීතිමය ප්‍රශ්න ගැන. එතකොට ඒ අවස්ථාවේදී ඔබට ඒ දේවල් ගැන යම් අවබෝධයක් තිබුණොත් යම් උපදෙසක් දෙන්න පුළුවන්. නේ? මෙහෙම කියලා ඊට පස්සේ ඔයාට පුළුවන් ලෝය කෙනෙක් ගාවට යන්න කියලා කියන්න. එම නැතුව දන්නේ නැහැ කියන උත්තරේ ලබා දුන්නොත් ඒක එච්චර හරි නෑ වගේ. උපදේශකවරයෙකුට තියෙන පිළිගැනීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා ක්ලිනිකල් ට්‍රේනින් එකේදී ඔබට ඒ අවශ්‍ය කරන නීතිමය දැනුම ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ සඳහා තමයි මේ මිස්ටර් දක්ෂණ එස් ෆර්නෑන්ඩෝ ඉන්නේ. එතුමා ලෝයර් කෙනෙක්. ඒ වගේම එතුමත් මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. ඒ වගේම සයිකොලොජි ලෙක්චරර් කෙනෙක්. ඊළඟට ඔබට තවත් අවශ්‍ය වෙන ශේෂ්ත්‍රයක් තමයි මේ ඩ්‍රග් ඇබියුස් මැනේජ්මන්ට්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයව එයින් මුදවා ගැනීම. එතකොට මේක වෙනම විෂය. මේ මත්ද්‍රව්‍ය වර්ග ගැන ඔබ දැනගන්නට ඕනේ. ඒ මත්ද්‍රව්‍ය ගත්තාම එයාලගේ රෝග ලක්ෂණ මොන වගේද ඉස්මතු වෙන්නේ, සිප්ටික් ඇති වෙනවා කියන්නේ මොකක්ද? නේ? ඒ වගේම එයාලට කොයි විදිහටද ප්‍රතිකාර කරන්න ඕනේ කියන මේ දේවල් ගැන ඔයාලට කියලා දෙන්න අපේ ලෙක්චරර් කෙනෙක් ඉන්නවා මිස්ටර් සමන්ත හේවගේ. එතුමා ඒ සම්බන්ධයෙන් මනෝපදේශකවරයෙක්. ඒ වගේම අපිත් එක්ක මුල ඉඳලම අතල් බැඳගෙන ඉන්න ලෙක්චරර් කෙනෙක් වෙනවා. ඒ වගේම දැන් අපේ පාඨමාලාව ගැන ලෙක්චරර්ස්ලා ගැන පැහැදිලි කරා වගේම ඔබ ඊළඟට දැනගන්නට ඕනේ කාරණාවක් තමයි අපේ දැන් මේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවට පස්සේ ඔයාට ඇත්තටම හොඳ පුහුණුවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔබට තියෙන ප්‍රශ්න. ඉතින් මම මේ අපේ වර්ක්ෂොප් සම්බන්ධව පොඩි වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්නම්. මේක බලන්න අපේ වර්ක්ෂොප් කිහිපයක එකතුවක් තමයි මේකේ තියෙන්නේ. කියන්න හිත ඇතිය මදේ අහන්න හිඳී පෙරසේ දැනගන්න මගම හයේ විතින්න තිරියම සුවසේ මනසුව ඔබ දිරිමත් කරන මනසුව ඔබ කරදර නිවනා මනසුව සැමදා ළඟ හිඳිනා මන්සුව සිත සුවමත් කරන කත ඔබේ විඩාවන සිත ඔබේ සවිය නැත්නම් තබා පියවර ගන්න සැනසුම නොයා තව තවත් නොමගට මනසුව ඔබ දිරිමත් කරන මනසුව ඔබ කරදර නිවනා මනසුව සැමතා ළඟ හිදිනා මන්සුව සිත සුවමත්න කරනා මන්සුව සිත සුවමත් කරනා මනසුව ඔබ කරදර නිවනා මනසුව සැමතා ළඟ හිදිනා මන්සුව සිත සුවමත් කරනා
එතකොට අපේ පසුගිය බැච් වල දරුවන්ගේ වර්ක්ෂොප් එකක්. ඒ වගේම අපි ප්‍රැක්ටිකල්ස් ගැන කතා කරොත් අපේ ක්ලාස්රූම් ඇක්ටිවිටීස් ගොඩක් කරනවා. විශේෂයෙන්ම අපි සයිකෝതെරපි පැත්තට විශේෂ අවධානයක් යොමු කරනවා. සයිකෝതെරපි ගැන අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතුමයි. ඉතින් ඒ නිසා අපි සයිකෝതെරපි හැම එකක්ම පාහේ ඔයාලට ක්ලාස්රූම් එකේදී කරන්න දෙනවා. ඒ කියන්නේ අපි සේවාලාභියෙකුට ප්‍රතිකාරයක් කරන්න කලින් අපි ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න ඇත්තටම මේක ගැළපෙනවා. මේක කරන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ අවස්ථා කිහිපයක ඡායාරූප තමයි ඔයාලට දැන් දකින්න ලැබෙන්නේ. මේ අපේ වෝටර් තෙරපි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ක්ලාස් රූම් එකට විතරක් සීමා වෙන්නේ නැහැ. අපි එළියට යනවා. මේ වගේ වනාන්තරයකට වගේ තැනකට ගිහිල්ලා නිදහස් තැනකට ගිහිල්ලා ඒ දවසේදී හැම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකම අපි ඉවත් කරලා එදා දවසේදී භාවනාව, යෝග ප්‍රැක්ටිස් කිරීම, ශ්වසන අභ්‍යාස වගේ දේවල් සිදු කරන අවස්ථා කිහිපයක් තමයි මේ දක්නට ලැබෙන්නේ. මේත් ඒ වගේ අවස්ථාවක් යෝග ප්‍රැක්ටිස් කරන අවස්ථාවක්. ඒ වගේම මීට අමතරව අපේ තවත් ඇක්ටිවිටීස් රාශියක් තියෙනවා මනසු ආයතනයේ විසින් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන. එතකොට මේ තියෙන්නේ අපේ අවුරුදු උත්සවයේ පැවති අවස්ථාවක්. ඔබට ආයතනය ගැන දැනගන්නම මේ ෆොටෝස් ටික පෙන්වන්නේ. ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ තියෙනවා. ඒ වගේම සෝෂල් වර්ක්ස් විශේෂයෙන්ම මනෝපදේශකවරයෙක් විදිහට ඔබ කටයුතු කරද්දී ඔබව රටක් හඳුනන කවුන්සලර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ සඳහාත් අපි ඔබට උදව් කරනවා. දැන් අපේ ආයතනයේ ඉගෙනගත්තු බහුතරය ඊටාම හොඳට මනෝපදේශනය කියන මේ වෘත්තිය තුළ රැඳී සිටිනවා. ඒ වගේම රටක් හඳුනන අය බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒකට ලොකු සතුටක්. ඉතින් ඔබටත් එහෙම වෙන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ සෝෂල් වර්ක්ස් තියෙන්නේ. ඔබට පුළුවන් අපේ මනසුව YouTube channel එකට ගියොත් අපේ දරුවන් හැම අවුරුද්දකම හැම බැච් එකක්ම කරලා තියෙනවා ෂෝට් මූවි එකක්. එතකොට මේ ඒ ෂෝට් මූවිස් කිහිපයක thumbnail එක තමයි ඔයාලට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලට අපේ මනසු YouTube channel එකේ ඒ හැම එකක්ම බලලා අවබෝධයක් ගන්න පුළුවන් කොයි විදිහටද අපි මේ social works කරලා තියෙන්නේ. මොකද සමාජයේ දැනුවත් කිරීමත් වැදගත්. ඒ උපදේශකවරයෙකුට මනෝ ප්‍රතිකාර කිරීම විතරක් නෙවෙයි අදාළ වෙන්නේ. ඒකට අදාළ වෙනවා awareness. ඒ කියන්නේ අපි කෙනෙක්ව මානසික රෝගයකට ගොදුරු වෙන කලින් ඒයින් මුදවා ගැනීම. ඒ සඳහා තමයි අපි දැනුවත් කිරීම සඳහා මේ ෂෝට් මූවිස් නිර්මාණය කරන්නේ. ඊළඟට අපේ සෝෂල් වර්ක්ස් ගැන කතා කරද්දී අපි විවිධ වැඩමුළු පවත්වනවා. ළමා නිවාසවල, ඒ වගේම පාසල්වල විවිධ වැඩමුළු රාශියක් අපි සිදු කරගෙන යනවා. ඒකට මුලින් ඉඳලා අද දක්වා විශාල ප්‍රමාණයක් අපි මේ විදිහට කරලා තියෙනවා. පාසල් ළමුන් වෙනුවෙන් පැවති වැඩමුළු තමයි මේ තියෙන්නේ. ඒතර මේවේ ඔබට තියෙන විශේෂත්වය තමයි ඔබට මේ අවස්ථාවන් වලදී සැබෑ සේවාලාභීන් හමු වෙනවා. දැන් සමහරක් කෙනෙක් හිතාගෙන ඉන්නවා සැබෑ සේවාලාභීන් කිව්වහම මනස සම්පූර්ණයෙන්ම විකෘති වෙච්ච අය තමයි සේවාලාභීන්. නැහැ, එහෙම නැහැ. දැන් සාමාන්‍යයෙන් මානසික රෝගීන් ආකාර දෙකයි. සයිකොටික්, නියුරොටික්. එතකොට සයිකොටික් කියලා කියන්නේ ටිකක් උග්‍ර මට්ටමටම පත් වෙච්ච අය. එයාලට යථාර්ථයත් එක්ක ගනුදෙනුව හරි අඩුයි. හැබැයි මේ වගේ අයට ප්‍රතිකාර කරන්න ඕනේ අපි නෙවෙයි. කවුද? මනෝවෛද්‍යවරු. මේ යාලට ඖෂධ ප්‍රතිකාර තමයි අවශ්‍ය වෙන්නේ. ඒ උපදේශකවරුන්ට තියෙන්නේ මොකක්ද? උපදේශකවරුන් කරන්න ඕනේ දේ තමයි නියුරොටික් අයට ප්‍රතිකාර කිරීම. ඒ කියන්නේ සාමාන්‍ය සමාජය තුල ඉන්න සේවාලාභීන්ට තමයි අපි ප්‍රතිකාර කරන්නට ඕන. එතකොට අපිට මේ උපදේශන වැඩමුළු නැත්නම් මේ උපදේශන කඳවුරු වලට ගියාම ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙන අය හමු වෙනවා. ඉතින් ඔබට අවස්ථාව ලැබෙනවා ඒ සැබෑ සේවාලාභීන් එක්ක කතා කරන්න. එයාලගේ ප්‍රශ්න ගැටලු අහන්න. ඔයාලා ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව අත්දකින්න. ඔයාලට පුළුවන්කම මේ වර්ක්ෂොප් වලදී සැලසෙනවා.
මේත් ඒ වගේ අපි සමහරක් අවස්ථාවන් වල කියන්නේ අපි රට වටේම වර්ක්ෂොප් වලට යනවා. ඒතර මේ මීමුරේ වර්ක්ෂොප් එකකට ගියපු අවස්ථාවක්. එතකොට අපේ යම් පිරිසක්ම ඒකට සම්බන්ධ වුණා. දවස් දෙකක් ඒ සඳහා ගියා. එතකොට ඒ වගේ වැඩමුළු රාශියක් අපේ පැවැත්වෙනවා. මේ හැම එකක්ම ඔබ වෙනුවෙන් අපි ඉදිරිපත් කරන්න ඔබට අවශ්‍ය කරන ඒ ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා. මොකද මේ පුහුණුව නැතිව අපි ඔයාලට උගන්වලා විතරක් එළියට දාන එක ඇත්තටම වැඩක්. ඉතින් මේවා ඔබට ඩිප්ලෝමාවට අමතරව අපි ලබා දෙන පුහුණු. ඊළඟට මේ තියෙන SLNIPC qualifying exam එක. අපේ සිසුන්ට SLNIPC qualifying exam එක. එයාලගේ ඒ සමාජිකත්වයේ ලබා දීම සඳහා වෙනම විභාගයක් ඉන්ටර්විව් එකක් පැවැත්වෙනවා. මේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්. මේ අපිට සිසුන්ගෙන් අපේ වැඩමුළු සඳහා ලැබිච්ච ෆීඩ්බැක්ස් කිහිපයක්. ඊළඟට අපි ඔබට කන්වොකේෂන් එකක් පවත්වලා තමයි ඩිප්ලෝමාව ප්‍රදානය කරන්නේ. එතකොට මේ අපේ පසුගිය වසරේදී පැවති කන්වොකේෂන් එකේ ඡායාරූප කිහිපයක් මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි පසුගිය වසරේ අපේ කන්වොකේෂන් එක පැවැත්වුවේ. ඒ වගේම ඊළඟට අපි කතා කරොත් අපේ තියෙනවා දැන් ඔබට හිතෙන්න පුළුවන් දැන් ඩිප්ලෝමා එක කරාට පස්සේ ඊළඟ පාර්ට් එක මොකක්ද? අපේ මනසුවේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ අපි කවදාවත් ඔබව අතහරින්නේ නැහැ. ඒ කියන්නේ මනසුවට ඔබ බැඳුනා කියලා කියන්නේ ඔබේ ජීවිත කාලය තුලම අපි ඒ අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන. මේ අපේ ආදි සිසුන්. ඒ කියන්නේ අපේ ඉගෙනගෙන ඉවර වෙච්ච සිසුන්ට සහ අපේ දැනට ඉගෙන ගන්න සිසුන් කියන මේ දෙගොල්ලන්ටම අපි මේ පසුගිය සතියේදී වැඩමුළුවක් පැවැත්වුවා. ඒ වැඩමුළුව අලුත් දැනුම ලබා දීම සඳහා පැවැති වැඩමුළුවක්. එතකොට මේ වැඩමුළු පවත්වලා අපි දැනුම අප්ඩේට් කරනවා. මොකද කවුන්සලර් කෙනෙක් කියලා කියන්නේ හොඳ අප්ඩේටඩ් නොලෙජ් එකක් තියෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඔබ අනෙක් කවුන්සලර්ස් අතර විශේෂ කවුන්සලර් කෙනෙක් වෙන්නේ. ඔබ මේ ශේෂ්ත්‍රය තුළ ප්‍රචලිත වෙන්නේ එහෙම වුණොත්. ඒ නිසා ඒ අලුත් ප්‍රතිකාර පිළිබඳව දැනුවත් කිරීම සඳහා තමයි මේ වැඩමුළුව මේ විදිහට පැවැත්වෙන්නේ. ඒ වගේම මේ තියෙන අපේ අලුත් බ්‍රාන්ච් එක. අපි කලින් හිටියේ නයිවල. හැබැයි දැන් අපේ අලුත්ම බ්‍රාන්ච් එක තියෙනවා යක්කල නුවරපාර යක්කල අපේ අලුත් බ්‍රාන්ච් එක තියෙනවා. එතකොට එතනට තමයි ඔයාලට දැන් ක්ලිනිකල් ට්‍රේනින් වලට එන්න තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්. ඒ වගේම තමයි මේ ශාඛාව ගැන කියද්දි කියන්න ඕන විශේෂම දෙයක් තමයි අපි ලංකාවේ පළවෙනි වතාවට අපි විශේෂයක් කරලා තියෙනවා. දැන් හැමදාම උපදේශනය කියන දේ කාමරයකට කොටු වෙලා සිදු කරන්නේ. හැබැයි මනසුව අපේ තියෙන විශේෂත්වය අපි මේ දේ වෙනස් කරලා තියෙනවා. අපි නිර්මාණය කරලා තියෙනවා එලිමහන් ප්‍රතිකාරක අවකාශයක්. එතකොට ඒ තුල අපිට පුළුවන් සේවාලාභියාට නිදහසේ මේ ප්‍රතිකාරය අත්විඳින්න අවස්ථාව තියෙනවා. ඒක ගොඩක් අද වෙනකොට බටහිර රටවල් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක්. හැබැයි ලංකාවේ ඒක නැහැ. අපි හැමදාම දකින්නේ කවුන්සලින් රූම් එකක් ඇත්තේ. ඒ නිසා ඒ දේවල් එක්ක නිර්මාණය කරපු ආයතනයක් තමයි අපේ යක්කල ශාඛාව. ඔයාලට ක්ලිනිකල් ට්‍රේනින් වලට ඒමේදී දකින්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එතකොට මම මේ පැහැදිලි කරේ අපේ ආයතනය ගැන ඒ වගේම අපේ ලෙක්චර් පැනල් එක ඒ වගේම සබ්ජෙක්ට්ස් ගැන. එතකොට ඔයාලට වැඩිදුර අපේ ආයතනය ගැන දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් අපේ Facebook page එකට ගිහිල්ලා අපි කරපු වැඩ හැම දෙයක්ම එතන තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඒව බලලා තව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒතර මනසුව අපේ සිසුන්ගේ තියෙන විශේෂත්වයක් ගැන කියනවා නම් එයාලා කවදාවත් මනසුව අත්හැරලා යන්නේ නැහැ. කියන්නේ ඩිප්ලෝමා හරි නැත්නම් ක්ලිනිකල් ට්‍රේනින් හරි ඉවර වුණාට පස්සේ තවත් අපිත් එක්කම රැඳී සිටින බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔබටත් මේ ස්ථානය ඔබේම තැනක් බවට පත් වෙයි. ඔබ මේ ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වුණොත්. ඉතින් ඔබට මේ වසරක කාල සීමාව පමණක් නෙවෙයි එතනින් එහාටත් අපි ඔයාලට ගයිඩ් කරනවා කියන එක
අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි. එතකොට ලෙක්චර්ස් පටන් ගන්න. ඔයාලට ලෙක්චර්ස් ස්ටාර්ට් වෙනවා 18. ඒ කියන්නේ අඟහරුවාදා. අඟහරුවාදට අපි ලෙක්චර්ස් පටන් ගන්නවා. එතකොට එදාට අපි රෑ 8ට ලයිව් ලෙක්චර් එකක් තමයි පැවැත්වෙන්නේ. අපේ පළවෙනි විෂය අධිමනෝවිද්‍යා විෂය විදිහට තමයි අපි මේ පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා පළවෙනි විෂය ගොඩක් ඉන්ටරෙස්ටිං විෂයක්. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාම එදා දවසට සම්බන්ධ වෙන්න. දැන් ඩිප්ලෝමාවට රෙජිස්ටර් වුණොත් ඔයාලට LMS එකට ඔයාලව ඇඩ් කරනවා. ඒ ඇඩ් කරාට පස්සේ ඒ ලෙක්චර් එකට යන්න අවශ්‍ය කරන ලින්ක් එක හැම දෙයක්ම LMS එක හරහා ඔබට ලබා දෙනවා. එතකොට මේ ලයිව් ලෙක්චර්ස් වල රෙකෝඩින්ග්ස් ඒ වගේම අපි සති අන්තයේ ඔයාලට යොමු කරනවා රෙකෝඩඩ් ලෙක්චර්ස්. එතකොට ඒ රෙකෝඩඩ් ලෙක්චර්ස් ඔයාලට ඕන වෙලාවක නරඹන්න පුළුවන්. ඒක දිගටම ඔයාගේ LMS එකේ තියෙනවා. ඒ වගේම මේ රෙකෝඩඩ් ලෙක්චර්ස් හැබැයි ඔබ සෙනසුරාදා ඉදලා මේක නරඹලා නැත්නම් සඳුදා නරඹලා අඟහරුවාදා වෙනකොට ලයිව් ලෙක්චර් එකට ආවොත් ගොඩක් හොඳයි. දැන් මේ සතියේ එහෙම එකක් නැහැ. කෙලින්ම පටන් ගන්න 18 වෙනිදාට. දැන් ඊගව සතියේ ඉඳලා සෙනසුරාදා ඉදලා අනිවාර්යයෙන්ම ලෙක්චර්ස් දෙකක් අප්ලෝඩ් වෙනවා. ඒතකොට මේ දෙක බලලා ඊළඟ සතියේ ලයිව් එකට එන්න. මොකද ඒ බලපු දේශනවල තියෙන ප්‍රශ්න ගැටලු ඒ ඔක්කොම අරගෙන ඔයාලට පුළුවන් ඊළඟ ලයිව් එකට පැමිණ ඒ ප්‍රශ්න ගැටලු අහන්න. ඒතර මේ විදිහට තමයි දේශන පැවැත්වෙන්නේ. එතකොට පාඨමාලා ගාස්තු ගැන කියනවා නම් කෝස් ෆී එක වෙනවා එකවර ගෙවනවා නම් රුපියල් 45000යි. එහෙම නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එකකට යනවා නම් 48000ක් වෙනවා. එතකොට ඒක ඔබට ගෙවන්න පුළුවන් පළවෙනි සෙමෙස්ටර් වයිස් ගෙවනවා නම්. ඒතකොට යම් කිසි කෙනෙකුට මේ ඔප්ෂන් අපි ඔක්කොම දීලා තියෙනවලට කියන්නේ ඕන කෙනෙකුට පුළුවන් සෙමෙස්ටර් වයිස් ගෙවන්නත් පුළුවන්. ඒතර එහෙම ගෙවනවා නම් සෙමෙස්ටර් 3ක් තියෙනවා අපේ. එතකොට 16000 ගානේ 3. නැත්නම් මන්ත්ලි පේමන්ට් වලට යන්න පුළුවන්. එතකොට 4000 ගානේ 12. ඒ විදිහට තමයි පේමන්ට්ස් කරන්න තියෙන්නේ. ඒකට ඔයාලට දැන් ඩිප්ලෝමා පාඨමාලාවට ජොයින් වෙන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් පළවෙනි පේමන්ට් එක වෙන 4000ක් ගෙවලා අපිට අපේ නම්බර්ස් වලට රිසිට් එක එවන්න. එතකොට පුළුවන්කම තියෙනවා ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වෙන්න. එතකොට 18 වෙනිදා ඉඳලා ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ ටික තමයි මට ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. on site තියෙන clinical lectures තියෙන weekdays ද weekends තියෙන. සෙනසුරාදා හෝ ඉරිදා. weekdays තියෙන්නේ නැහැ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? වෙන මොකුත් ප්‍රශ්න නැහැ වගේ නේද? හරි එහෙනම් ඔබ සියලු දෙනා ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ ගමනක් යන්න පුළුවන් ඔබට. අපිත් සමග අත්හැර බැඳගත්තොත් ඉතින් අපේ දැනට පාඨමාලා හදාරන හෝ හදාරලා ඉවර ඕන කෙනෙකුගෙන් අහලා බලන්න පුළුවන් කොහොමද මනසුවේ ඩිප්ලෝමාව කියලා අනිවාර්යෙන් ඔයාට උත්තරයක් ලැබෙයි. ඉතින් එහෙමනම් අද දවසේ මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක මම මෙතනින් අවසන් කරනවා. මොනවම හරි ප්‍රශ්නයක් තිබුණොත් අපේ මේ තිරේ දිස්වන අංකවලට කතා කරලා ඒ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මම අද දවසේ මේ දේශනාව මෙතනින් අවසන් කරනවා. එහෙනම් අපි 18 වෙනිදා ඉඳලා හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.